අද අපි කතා කරන්නේ තාපගති විද්‍යාව ගැන. තාපගති විද්‍යාවේ පළවෙනි සතියේ කරපු දේවල් ටික ගැන තමයි කතා කරන්නේ. ඉස්සෙල්ලාම අපි මේ පාඩමේ කරපු ෆ්ලෝ එක කතා කරනවා මාතෘකාව විදිහට. ඉතින් ඉස්සෙල්ලාම අපි වායුක අභ්‍යන්තර ශක්තිය කියන කන්සෙප්ට් එක කතා කරනවා. ඊට පස්සේ වායුක අභ්‍යන්තර ශක්තියට ප්‍රකාශනයක් අපි ගන්නවා. වායු සාම්පලයක මුළු චාලක ශක්තියට ප්‍රකාශනයක් ගන්නවා. ඊට පස්සේ වායුවක් මගින් සිදු කරන කාර්ය කතා කරනවා. ඊළඟට තාපගති විද්‍යාවේ නියම දෙකක් කතා කරනවා. මෙතන ශුන්‍යාදී නියමයයි තාපගති විද්‍යාවේ පළවෙනි නියමයයි. ඊට පස්සේ තාපගති විද්‍යාව සමීකරණය මෙතන තියෙන තාපගති විද්‍යා සමීකරණය පළමු නියමයට කතා කරන්නේ. ඒ සමීකරණයේ යෙදෙන ලක්ෂණ සම්මුතිය කතා කරනවා. ඊට පස්සේ අපි සලකන පද්ධති වලට තියෙන තාපගති ක්‍රියාවලි වර්ග තුනක් කතා කරනවා. සමෝෂ්ණ ක්‍රියාවලි, නියත පරිමා, ස්ථිරතාපි. අන්තිමට අපි කතා කරනවා ස්ථිරතාපි හා සමෝෂ්ණ ක්‍රියාවලි සංසන්දනය කරන්නේ කොහොමද කියලා. හරි අපි මුලටම ආවහම පස්සේ දැන් මේ වායුක අභ්‍යන්තර ශක්තිය ගැන කතා කරන්නේ. දැන් අභ්‍යන්තර ශක්තිය වායුක කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ මේ අභ්‍යන්තර ශක්තිය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි දැන් මොකක් හරි වස්තුවක් ගත්තාම ඒකේ අභ්‍යන්තර ශක්තිය කියන්නේ ඒ වස්තුවේ විභව ශක්තියයි චාලක ශක්තියයි එකතුව. හරිද? එතකොට මේ විභව ශක්තිය චාලක ශක්තිය ගත්තාම එක එක අවස්ථාවල් ඒ කියන්නේ ඒගොල්ලෝ පවතින අවස්ථාව අනුව මේ solid liquid gas කියන අවස්ථාව අනුව ඒගොල්ලන්ගේ විභව ශක්තියයි චාලක ශක්තියයි පවතින ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් ඝන ද්‍රව්‍යයක් ගත්තාම පස්සේ ඒගොල්ලන්ගේ විභව ශක්තිය චාලක ශක්තියට වඩා ගොඩක් වැඩි. ද්‍රවයක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ චාලක ශක්තිය විභව ශක්තියට වඩා වැඩි. වායුවක් ගත්තාම ඒගොල්ලන්ගේ චාලක ශක්තිය විභව ශක්තියට වඩා වැඩි. චාලක ශක්තිය ගොඩාක් වැඩි හින්දා මේ විභව ශක්තිය නොගෙනිය හැකි තරම් කුඩා කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ විභව ශක්තියට හේතු වෙන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල. චාලක ශක්තියට හේතු වෙන්නේ මොකද කියන එක ඉස්සරහට කතා කරනවා. එතකොට දැන් මේ වායු වල අන්තර් අණුක ආකර්ෂණ බල මේගොල්ලන්ට වඩා solid liquid වලට වඩා අඩු හින්දා මේගොල්ලන්ගේ විභව ශක්තිය ගොඩක් අඩුයි. ඒක හින්දා චාලක ශක්තිය සාපේක්ෂව ගොඩක් වායුන්ගේ වැඩි. එතකොට දැන් මෙතන තියෙනවා පදාර්ථයක අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අංශු සැකැස්ම තුල අන්තර්ගත වෙලා තියෙන ශක්තිය. එතකොට පදාර්ථයේ මුළු අභ්‍යන්තර ශක්තිය අංශ වල චාලක ශක්තිය විභව ශක්තිය එකතු වෙන ලැබෙනවා. දැන් ඊට පස්සේ අපි මේ සාමාන්‍ය වායුව ගැන කතා කරේ. ඊට පස්සේ සාමාන්‍ය වායුව වලින් අපි යනවා පරිපූර්ණ වායුව ගැන කතා කරන්න. පරිපූර්ණ වායුව වල අන්තර් අණුක ආකර්ෂණ බල ඇත්තෙම නැහැනේ. එහෙමනේ අපි ගන්න. ඒකනේ පරිපූර්ණ වායුව කියලා කියන්නේ. ඒක හින්දා අර දැන් මෙතන කියන්නේ විභව ශක්තිය නොගෙනිය හැකි තරම් කිව්වත් මෙතන චුට්ටක් හරි විභව ශක්තියක් තියෙනවනේ. ඒ අන්තර් අණුක බල පරිපූර්ණ වායුව වල නැති හින්දා විභව ශක්තිය ශුන්‍ය කියලා නැත්නම් විභව ශක්තියක් නැහැ කියලාම ගන්න පුළුවන්. එතකොට පරිපූර්ණ වායුව ගත්තොත් අණු වල මේ අභ්‍යන්තර ශක්තිය චාලක ශක්තියට කෙලින්ම සමාන වෙනවා. දැන් අපි කියන්නේ අභ්‍යන්තර ශක්තිය සමාන වෙන්නේ විභව ශක්තිය දාන චාලක ශක්තිය කියලා. එතකොට පරිපූර්ණ වායුවක අන්තර් අණුක ආකර්ෂණ බල නැති හින්දා විභව ශක්තියක් නැහැ කියනවා. ඉතින් විභව ශක්තිය නැත්නම් කෙලින්ම අභ්‍යන්තර ශක්තිය චාලක ශක්තියට සමාන වෙනවා කාගේද? පරිපූර්ණ වායුන් වල. එතකොට මේ මොකද්ද? අභ්‍යන්තර ශක්තිය චාලක ශක්තියට සමාන වෙනවා කියලා කිව්වහම පස්සේ මේ චාලක ශක්තිය කියන එකට මේ මෙතන මේ තියෙනවා පේන්නේ රේඛීය චාලක ශක්තිය, භ්‍රමණ චාලක ශක්තිය, කම්පන චාලක ශක්තිය කියලා තුනක් තියෙනවානේ චාලක ශක්තිය වර්ග. එතකොට ඒකෙන් අපි මෙතනදී කතා කරන්නේ රේඛීය චාලක ශක්තිය විතරයි. ඊට පස්සේ දැන් අපි වායු අණුක අභ්‍යන්තර ශක්තිය රඳාපවතින චාලක ශක්තිය මත කියලා දැන් කතා කරන්නේ පරිපූර්ණ වායුවක. දැන් අපි ඒකට සමීකරණයක් ගන්න හදනවා. එතකොට අපි ඉස්සෙල්ලාම බලනවා වායු අණුවක අභ්‍යන්තර ශක්තිය හොයනවා නැත්නම් චාලක ශක්තිය හොයනවා. එතකොට අපි අණුවක තමයි අණුවක ස්කන්ධය m කියලා අරන් දැන් අපි දන්නවානේ වායු සාම්පලයක ප්‍රවේගය අපිට හරියට කියන්න බැරි හින්දා ඒ කියන්නේ අණුවක ප්‍රවේගය හරියට කියන්න බැරි හින්දා අපි මේ අණු වල මධ්‍යම ප්‍රවේගයක් ගන්නවානේ. අන්න ඒකට තමයි මේ වර්ග මධ්‍යම මූල ප්‍රවේගය කියලා කියන්නේ. ඒක කලින් කියලා දීලා තියෙනවා. ඒක දැනන් ඉන්න ඕනේ. ඊට පස්සේ මේ අණුක ස්කන්ධයේ වර්ග මධ්‍යම මූල ප්‍රවේගය ඊට පස්සේ අණු ගණන ඊට පස්සේ මෙතන තියෙනවා වර්ග මධ්‍යම මූල ප්‍රවේගයේ සමීකරණයේ වර්ගමූල ඇතුලේ 3rt බෙදීම m. අවකාශ නියතය l තියෙනවා. දැන් අපි අණුවකට ගන්නකොට චාලක ශක්තිය හොයන සමීකරණයේ භාගය mv වර්ගයනේ. එතකොට mv වර්ගය වෙනුවට අපි මේ මෙතන දානවා v වෙනුවට x කියලා. වර්ග මධ්‍යම මූල වේගය දානවා. ඒකනේ ඉතින් ඇත්තටම අණුවක ප්‍රවේගය විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට mx වර්ගය. එතකොට මේකනේ ආදේශ කරන්න වෙන්නේ වර්ගමූල 3rt බෙදීම m කියන එකනේ මෙතනට. ඒක වර්ග වෙද්දී මෙන්න මේ වර්ගමූල සලකුණ අයින් වෙනවා. එතකොට අපිට එනවා භාගයයි m වැඩි කිරීම 3rt බෙදීම m කියලා. ඊට පස්සේ තව සුළු කරලා ගන්න පුළුවන් මේක m බෙදීම m කියන එක යට දාලා මෙහෙම සමීකරණයක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ m බෙදීම m වෙනුවට එක යට l කියන එක නැත්නම් අවගාඩ්‍රෝ නියතිය කියන එක ආදේශ කරන්න පුළුවන්. එතකොට අන්තිමට 3 බෙදීම 2 සමානයි r බෙදීම l ඊට පස්සේ වැඩි කිරීම t කියලා එනවා. එතකොට මේ r බෙදීම l කියන්නේ ඒ දෙන්නත් නියත හින්දා මේ r කියන්නේ සාරවත් වායු නියතය l කියන්නේ අවගාඩ්‍රෝ නියතය. මේ දෙන්නම නියත හින්දා මේ දෙන්නට තනි නියතයක් දානවා. බෝල්ට්ස්මාන් නියතය k කියලා දානවා. එතකොට පරමාණුක නෙමෙයි අණුවක චාලක ශක්තිය 3 බෙදීම 2යි kt කියලා අපිට ගන්න පුළුවන්. අණුවක චාලක ශක්තිය ගත්තාම පස්සේ අපි එතකොට මේ වායු සාම්පලය හැදලා තියෙන අණු ගොඩකින්නේ. එතකොට අපි වායු සාම්පලයේම චාලක ශක්තිය ගන්න පුළුවන්. අණුවක චාලක ශක්තිය වැඩි කිරීම අණු ගණනෙන් අපිට ගන්න පුළුවන් මුළු සාම්පලයේම තියෙන චාලක ශක්තිය. එතකොට මුළු සාම්පලයේම තියෙන චාලක ශක්තිය ගන්න අර කලින් කරපු විදිහම කරනවා. හැබැයි ඒක වැඩි කරනවා අපි මේ අණු ගණනෙන්. හරිද? එතකොට එතන වර්ගමූල අයින් වෙනවා. ඊට පස්සේ මෙතනට අපිට ආවන් පස්සේ එනවා m බෙදීම m මෙතන තමයි අමතරව n කියලා එනවා.
එතකොට අණුවක ස්කන්ධය වැඩි කිරීම අණු ගණනෙන් එන්නේ මුළු ස්කන්ධයනේ. ඒ කියන්නේ වායු සාම්පලයේ තියෙන අණු සියල්ලගේම ස්කන්ධනේ එන්නේ මෙතනට. ඒක මෞලික ස්කන්ධයෙන් බෙදුවාම අපි දන්නවා ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය මෞල ගන්න වෙනවා කියලා. එතකොට අපිට ගන්න පුළුවන් සාම්පලයක මුළු චාලක ශක්තිය මෙතන එන්නේ මෞල ගන්න එන්නේ 3 බෙදීම nRT කියලා. දැන් අපිට ඕනොත් එහෙම එක මෞලික චාලක ශක්තිය කොච්චරද කියලා දැනගන්න මේ n කියන පදේ එකක් වෙනවනේ. එතකොට එක මෞලික චාලක ශක්තිය 3 බෙදීම 2යි n වෙනුවට එකනේ. 3 බෙදීම 2යි RT කියලා එනවා. අතව මෙතන අපිට පුළුවන් මේ මුළු චාලක ශක්තිය ගත්තාම ඒක 3 බෙදීම 2යි nRT කියලානේ මෙතන තියෙන්නේ. අපි දන්නවා පරිපූර්ණ වායු සමීකරණයක් තියෙනවා PV සමානයි nRT කියලා. එතකොට මුළු චාලක ශක්තිය සමානයි 3 බෙදීම 2යි මෙතන nRT වෙනුවට PV කියලාත් ඔන්න ලියන්න පුළුවන්. 3 බෙදීම 2යි PV කියලා. එතකොට මෙතන තියෙනවා මේ අණුව පෙනියන්නේ පරිපූර්ණ වායුවක අභ්‍යන්තර ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියලා. ඒක පේනවනේ මෙතන. මේ තියෙන්නේ චාලක ශක්තිය විතරයිනේ වායුව වල තියෙන්නේ. ඒකින්ද චාලක ශක්තියම අභ්‍යන්තර ශක්තිය විදිහට ගන්න පුළුවන්. එතකොට පරිපූර්ණ වායුවක අභ්‍යන්තර ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමයි. මේ T වැඩි වෙද්දී අභ්‍යන්තර ශක්තියත් වැඩි වෙනවා. ඒකේ T වැඩි වෙද්දී චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා කියන එක. ඊළඟට අපි කතා කරනවා වායුවක් මගින් කරන කාර්යය. මේක මේ තාපගත විද්‍යාවේ පළමු නියමය දැනගන්න ඒක ඉස්සෙල්ලා දැනගන්න ඉන්න ඕනේ. දැන් අපි ගත්තාම මේ මොකද්ද මේ පිස්ටනයක් මෙතන තියෙනවා. මෙතන වායු සම්පලයක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් බලයක් දීලා මේක මෙහෙට විස්ථාපනය කරනවා පිස්ටනය. එතකොට මෙතන තියෙන පිස්ටනයක් අන්තර්ගත වායු සම්පලයක් බාහිර බලයක් යොදා වායුව මත කාර්යයක් කරන අවස්ථාවක් සලකමු. මෙහිදී කරන කාර්යය සඳහා පහත ප්‍රකාශනය ගන්න පුළුවන්. අපි දන්නවනේ දැන් කාර්ය කියන්නේ බලය ඊට පස්සේ බලයේ උපයෝගී ලක්ෂ්‍ය චලිත වෙච්ච දුරනේ. එතකොට අපිට කාර්ය සමානයි Fs කියලා ගන්න පුළුවන්. Fs කියන්නේ මෙයා චලනය වෙච්ච දුර. මෙතන අරන් තිනවා S වෙනුවට ඩෙල්ටා x දුරක් චලනය වෙලා කියලා. ඒකට කාර්ය ගන්න පුළුවන් F ඩෙල්ටා x කියලා. අපි මේකේ හරස්කඩ වර්ගඵලය A කියලා අරන් තිනවා. අපි දන්නවා එතකොට මේ බලය කියන්නේ පීඩනය වැඩි කිරීම හරස්කඩ වර්ගඵලය කියලා සමීකරණයක් අපි දන්නවනේ. එතකොට මෙතන අපිට බලය වෙනුවට මෙතන F වෙනුවට ආදේශ කරන්න පුළුවන් පීඩනය වැඩි කිරීම හරස්කඩ වර්ගඵලය කියලා. ඊට පස්සේ පීඩනය වැඩි කිරීම හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම විස්ථාපනය වෙච්ච දුර කියන එක මෙතන කාර්යයට සමාන කරලානේ. අපිට ඕනම් පුළුවන් මේ A ඩෙල්ටා x එන්නේ එක තනි එකක් විදිහට සලකන්න. එතකොට මෙතන තියෙන්නේ විස්ථාපනය වෙච්ච දුර කියන්නේ දිගක්නේ. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඉතින් ඇත්තටම මෙතන මේ පරිමාවක් තමයි අවිල්ල තියෙන්නේ. පරිමාව කියන්නේ වෙනස් වෙච්ච පරිමාව ඩෙල්ටා v. ඒ කියන්නේ දිගක් වර්ගඵලයකින් ගුණ කරාම පස්සේ පරිමාවක් නෙන්නේ. එතකොට මෙතන p ඩෙල්ටා v කියලා ගන්න පුළුවන්. මෙතන වැරදි. a ඩෙල්ටා v නෙවෙයි. මෙන්න මේක හරි w සමානයි p ඩෙල්ටා v කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා කරන කාර්ය මේ වායුවේ පීඩනයටත් ඊට පස්සේ පරිමාවයේ සිද්ධ වෙච්ච වෙනසටත් ඒ කියන්නේ ඒ දෙකේ ගුණිතයට සමාන වෙනවා කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා වායු සාම්පලයක් තියෙනවා. ඒකේ පීඩනය 1.10 පැස්කල්. ඊට පස්සේ බාහිර බලපෑමකින් මෙයා 1.05 ඝන මීටර වල ඉඳන් 1 ඝන මීටර වලට අඩු කරනවා. වායුව මත කරපු කාර්යය. එතකොට කාර්ය සමානයි p ඩෙල්ටා v කියලා ගන්නවා. p කියන්නේ 1.10 ඩෙල්ටා v කියන්නේ පරිමාවයේ වෙනස. පරිමාවයේ වෙනස ඉතින් මෙතන 0.5 කියලා තියෙනවානේ. ඊට පස්සේ අපිට කරපු කාර්යය එනවා ජූල් 5000 කියලා. එතකොට මේක වායුව මත කරපු කාර්යයක්. මොකද 1.05 ඉඳන් එකට අඩු කරලා. එකට අඩු කරලා කියන්නේ මේක සංකෝචනය වෙලා. ඒකින්ද වායුව මත කරපු කාර්යය 5000 ජූල්. ඊළඟට අපි යනවා තාපගත විද්‍යාවේ නියම වලට. තාපගත විද්‍යාව මෙතන කතා කරනවා ශුන්‍යාදී නියමය පළමු නියමය. ශුන්‍යාදී නියමය නම් ඇති දෙයක් නැහැ. ඒක තියෙන්නේ ඒ කියන්නේ AB කියලා වස්තු දෙයක් ගන්නවා. ඊට පස්සේ AC කියලා වස්තු දෙයක් ගන්නවා. ඉස්සෙල්ලා බලනවා මේ AB කියන වස්තු දෙක C කියන තුන්වෙනි වස්තුවක් එක්ක වෙන වෙනම සමතුලිතතාවය තියෙනවද බලනවා. හරිද? එතකොට AB තාපජ සමතුලිතය තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්නගේ උෂ්ණත්ව සමානයි කියන එකනේ. ඒකින්ද තාපය මේ දෙන්නෙන් කාටවත් ගමන් කරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ AB සමතුලිතයි A කියන එක්කෙනා C කියන එක්කෙනෙක් එක්ක තාපය සමතුලිතය ඉන්නවද බලනවා. ඒ කියන්නේ මේ දෙන්න අතර තාපය හුමාරුවකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ BC කියන දෙන්න තාපය සමතුලිතතාවයේ ඉන්නවද කියලා බලනවා. හරිද? එතකොට AB සමතුලිතයි AC සමතුලිතයි BC කියන එක්කෙනා සමතුලිතයි. එතකොට මේකෙන් කියවෙන්නේ මේ ABC කියන තුන් දෙනාම තාප සමතුලිතතාවයක ඉන්නවා කියන එක. ඒක ඉතින් ඇති දෙයක් නැහැ. ඊට පස්සේ තාපගත විද්‍යාවේ පළවෙනි නියමය. මේක තමයි සාමාන්‍යයෙන් වැදගත් කොටසකට තියෙන්නේ. දැන් මේකේ පරිපූර්ණ වායුවක් ගත්තාම ඒකේ අපිට දෙන්න පුළුවන් පිටින් තාපය දෙන්නත් පුළුවන් නැත්නම් ඇතුලේ තියෙන තාපය පිටට යන්නත් පුළුවන්. හරිද? එතකොට එන්නේ පිටින් ලබා දෙන තාපය හරි. හරිද? නැත්නම් ඒ පරිපූර්ණ වායුවෙන් පිට ලබා දෙන තාපය, ඒ කියන්නේ පිටට යන තාපය හරි ඒ දෙක සමාන කරලා තියෙනවා. ඒ වායුවේ අභ්‍යන්තර ශක්ති වෙනසටයි වායුව මගින් හෝ වායුව මත කරන කාර්යයටයි ඒ දෙක එකතුවට. එතකොට පරිපූර්ණ වායුවක අන්තර්ගත සංවෘත වායු සාම්පලයක බාහිරින් ලබා දෙන හෝ පිට කරන තාපය පද්ධතියේ අභ්‍යන්තර ශක්ති වෙනස හා වායුව මගින් හෝ වායුව මත කරන කාර්යයේ එකතුවට සමාන වේ. ඒ කියන්නේ
වායු සාම්පලයකට පිටින් දෙන තාපය හරි වායු සාම්පලය මගින් පිට කරන තාපය හරි සමාන වෙනවා ඒ වායු සාම්පලයේ අභ්‍යන්තර ශක්තිය වෙනසටයි වායුව මගින් හෝ වායුව මත කරන කාර්ය කියන මෙන්න මේ දෙකේ එකතුවට සමාන වෙනවා කියන එක කියන්නේ. එතකොට ඩෙල්ටා Q කියලා කියන්නේ බාහිරින් හෝ බාහිරට දෙන තාපය නැත්නම් බාහිරින් හෝ බාහිරට දෙන තාපය. ඩෙල්ටා U කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස. ඩෙල්ටා W කියන්නේ වායුව මගින් හෝ වායුව මත කරන කාර්යය. තාපගත විද්‍යාවේ සමීකරණයේ ලකුණු සම්මිතිය ඩෙල්ටා Q ඩෙල්ටා U ඩෙල්ටා W කියන එක ධන හෝ ඍණ කියලා ඉන්න පුළුවන් නේ. එතකොට ඩෙල්ටා Q ධන වුණොත් වායුවට තාපය දීලා ඩෙල්ටා Q ඍණ වුණොත් වායුවෙන් තාපය පිට වෙලා අර කෙමිස්ට්‍රි වල වගේමයි. ඩෙල්ටා U ධන වුණොත් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා ඍණ වුණොත් අභ්‍යන්තර ශක්තිය අඩු වෙලා ඩෙල්ටා W ධන වුණොත් වායුව මගින් කාර්යයක් කරලා නැත්නම් අපිට කියන්න පුළුවන් වායුව ප්‍රසාරණය වෙලා කියලා. ඩෙල්ටා W ඍණ වුණොත් වායුව මත කාර්යයක් කරලා නැත්නම් වායුව සංකෝචනය වෙලා කියලා කියන්න පුළුවන්. ඊළඟට තමයි අපි මේ සලකන පද්ධතියක් සඳහා අපිට ඇප්ලයි කරන්න පුළුවන් තාපගතික ක්‍රියාවලිය සෙට් එකක් තියෙනවා. ඒක පද්ධතියෙන් පද්ධතියට වෙනස් වෙනවා. එතකොට මේ තාපගතික ක්‍රියාවලිය අපි කතා කරන තුන තමයි සමෝෂ්ණ ක්‍රියාවලිය, ස්ථිරතාපීය ක්‍රියාවලිය, නියත පරිමාණ ක්‍රියාවලිය. දැන් මේ දෙකෙන් අමාරු දෙක තමයි මේ අමාරු කියන්නේ පොඩ්ඩක් කන්ටෙන්ට් එකක් තියෙන්නේ සමෝෂ්ණ ක්‍රියාවලිය, ස්ථිරතාපීය ක්‍රියාවලිය වල. ඒ දෙකේ. දැන් මේ සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියන්නේ මේ ඊටා සෙමින් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා කියන්න පුළුවන්. හරිද? සමෝෂ්ණ කියන්නේ නමය කියන්නේ උෂ්ණත්වය සමානයි. ඒ කියන්නේ ඒ ප්‍රොසෙස් එකේදී උෂ්ණත්වය නියතව තියාගන්න. හරිද? එහෙම උෂ්ණත්වය නියතව තියාගෙන ඉන්න ඕන නම් ඒ ක්‍රියාවලිය හෙමින් කරන්න ඕනේ. ඊටා සෙමින්. හරිද? ඊට පස්සේ අදාළ තාපගතික ක්‍රියාවලිය ආරම්භය හා අවසානයේදී නියත උෂ්ණත්වයක් පවතී නම් හෝ ක්‍රියාවලිය තුළදී උෂ්ණත්වය නියතව පවතින්නේ නම් සමෝෂ්ණ ක්‍රියාවලියක් ලෙස හැඳින්වෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාවලිය ආරම්භ හා අවසාන අවස්ථාවවලදී නියත උෂ්ණත්වයක් තියෙන්න පුළුවන්. නැත්නම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ දිගටම නියතව නම් ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේක විදි දෙකකට වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ ආරම්භක අවසාන අවස්ථාවල තිබ්බත් ඇති නැත්නම් මේ ප්‍රොසෙස් එක වෙනකොට දිගටම උෂ්ණත්වය නියතව තියෙන්නත් පුළුවන්. හරිද? ඒ විදි දෙකක්. දැන් මෙතන අපි කතා කරන්නේ අභ්‍යන්තර ශක්තිය වායු සාම්පලයක ගන්න 3/2 nRT කියන එකෙන් කියලා. අවස්ථා දෙකක් සැලකුවොත් එහෙම අපිට ඩෙල්ටා U කියන එක අභ්‍යන්තර ශක්තිය වෙනස සමානයි 3/2 nR T1 ඍණ T2 කියලා ගන්න පුළුවන්. කියන්නේ මේ අවස්ථා දෙකේ වෙනස T1 ඍණ T2 නේ. ඉතින් වෙනසක් නැහැ කියන්නේ මේ උෂ්ණත්ව දෙක සමානයිනේ. උෂ්ණත්ව දෙක සමානයි කියලා කියන්නේ මෙතන අන්තරයේ බිඳුවක් එනවා. මේ ප්‍රකාශන බිඳුවෙන් වැඩි වුණාම අභ්‍යන්තර ශක්තිය වෙනස බිඳුවයි කියලා එනවා. එතකොට අපි දන්නවා මේ ලබා දෙන හෝ පිට කරන තාපය සමානයි අභ්‍යන්තර ශක්ති වෙනස ධන වස්තුව මත හෝ වස්තුව මගින් කරන කාර්යය කියලා කියනවනේ. ඒකේ ඩෙල්ටා U කියන එක අභ්‍යන්තර ශක්තිය වෙනස බිඳුව වුණාම බාහිරින් ලබා දෙන හෝ බාහිරින් ලබා දෙන හෝ වස්තුව මගින් පිට කරන තාපය වස්තුව මත කරපු කාර්යය හෝ වස්තුව මගින් කරපු කාර්යයට සමාන වෙනවා. ඩෙල්ටා Q සමාන ඩෙල්ටා W. මේක බිඳුව වෙන හින්දා. මේ සමෝෂ්ණ ක්‍රියාවලිය වල තව විශේෂ සිද්ධියක් තියෙනවා. මේකට අපිට බොයිල් නේම දාන්න පුළුවන්. මොකද අපි අර PV සමාන nRT සමීකරණය ගත්තාම T නියත විට T නියතයිනේ. T නියත වුණාම පස්සේ පීඩනය පරිමාවට මොකද්ද ප්‍රතිලෝමයි කියලා කියනවානේ. බොයිල් නේමෙන් කියන්නේ ඒකනේ. ඉතින් මෙතන වෙන්නේ උෂ්ණත්වය නියතයි. උෂ්ණත්වය නියත හින්දා පීඩනයේ පරිමාවට ප්‍රතිලෝමයි. ඉතින් ඒකට අපිට බොයිල් නේම දාන්න පුළුවන්. සමෝෂ්ණ ක්‍රියාවලිය පුරාවට උෂ්ණත්වය නියත පවතින බැවින් මේ අචල පරිපූර්ණ වායු නියමයේ බොයිල් නියමයේ මොකද්ද මේ කියලා තියෙනවා. අචල පරිපූර්ණ වායු සාම්පලයේ බොයිල් නියමයේ පිළිපදිනවා. එතකොට PV සමානයි K කියලා අර අපි දන්න සුපිරිද සමීකරණය පරිමාව වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. ඍජුකෝණාශ්‍ර බහුවලයද මොකක්ද එකක් කියලා කියන්නේ මේකට. ඊට පස්සේ මේ අණුව සමෝෂ්ණ ක්‍රියාවලියේදී වායුවට බාහිරින් තාපය ලැබෙන්නේ නම් ඒවා සම්පූර්ණයෙන්ම වායුව මගින් කාර්ය කිරීමට වැය වෙන අතර වායුව මත කාර්යයක් කරන්නේ නම් එම තාපය සම්පූර්ණයෙන් බාහිරට පිට කරනු ලැබේ. ඒ කියන්නේ මේක ධන නම් මේක ධන, මේක ඍණ නම් මේක ඍණ කියන එක. ඊළඟට කතා කරනවා අපි යම් ස්ථිරතාපි වලට. ස්ථිරතාපි ගත්තාම පස්සේ අරගෙන නිකන් කන පිට ගැහුවා වගේ. දැන් මේක ඉතා සෙමින් කරන්න ඕනේ උෂ්ණත්වය නියතව තියාගන්න. මේක නිකන් මේක කතා කරන මේක ඉතා වේගෙන් කරන්න ඕනේ. හරිද? ස්ථිරතාපි. ඒ කියන්නේ ඒකත් නමෙන් ගන්න පුළුවන් නේ. ස්ථිරතාපි කියන්නේ තාපය ස්ථිරයි, තාපය නියතයි. ඒ කියන්නේ තාප වෙනසක් නැහැ. මෙතන සමෝෂ්ණ උෂ්ණත්වය නියතයි. උෂ්ණත්ව වෙනසක් නැහැ. උෂ්ණත්ව වෙනසක් නැහැ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනසක් නැහැ. එහෙම ගන්න පුළුවන්. ඒ වචනයෙන්ම ගන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ මේක හෙමින්ද කරන්නේ වේගෙන්ද කරන්නේ කියලා. දැන් මේ ස්ථිරතාපි එක වේගෙන් කරන්න ඕනේ. සමෝෂ්ණ එක හෙමින් කරන්න ඕනේ. ඊට පස්සේ එතකොට ස්ථිරතාපි කිව්වම පස්සේ ඩෙල්ටා Q බිඳුව වෙනවනේ. එතකොට බිඳුව සමානයි ඩෙල්ටා U දැන් ඩෙල්ටා W වුණාම පස්සේ ඒ කියන්නේ මේ එකක් බිඳුව වෙන්න නම් එකක් ධන වුණ තනික ඍණ වෙන්න එපා. හරිද? එතකොට තාපගතික ක්‍රියාවලිය තුළදී පද්ධතියට බාහිරින් තාපය ලබා දීමක් හෝ පද්ධතියෙන් බාහිරට තාපය පිටවීමක් නොකරයි නම් ඒ ස්ථිරතාපීය ක්‍රියාවලියක් විදිහට හඳුන්වනවා. ඒකේ ඒවා ඉතා වේගයෙන් සිදුවන ක්‍රියාවලිය වේ. හරි. මේ අනුව ස්ථිරතාපීය ක්‍රියාවලියක අභ්‍යන්තර ශක්තිය අඩු වූ මෙවැනි අවස්ථාවක වායුන් මගින් කාර්යයක් කර යුතුය. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියන්නේ මේක මේ ප්‍රකාශනයේ ඍණ වෙනවනේ. එතකොට මේක ධන වෙන්න ඕනේ. කියන්නේ වායු මගින් කාර්යයක් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට උදාහරණයක් ගන්න පුළුවන් බයිසිකල් පම්පයක් තුල වාතය පීඩනයට ලක් වෙනවනේ. ඒ බයිසිකල් පම්පයකදී මේ පිස්ටන් එකෙන් වායුව තද කරනවනේ. එතකොට ඒ වායුවට ලක් වෙන ක්‍රියාවලිය මේ ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා අපිට උදාහරණයක් ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා බයිසිකල් පම්පය හුලං ගැසීමේ ක්‍රියාවලිය ෂණිකව යම් වායු පරිමාවක් සංකෝචනය කිරීම සිදු කරයි. ෂණිකව කියන්නේ ස්ථිරතාපී ක්‍රියාවලිය ෂණිකව ඉතා වේගයෙන්
අපි කරන්න ඕනේ. ඒ අනුව ඩෙල්ටා W විශාල ලෙස ඍණවන අතර ඒ කියන්නේ මෙතන මෙන්න මේ පද්ධතිය මත ශනිකව කාර්යයක් කරනවා. ඩෙල්ටා W ඍණ වෙනවා මේ. හොඳට තියෙන එක චප්ප කරනවා මෙතන තල්ලු ඉවරලා. එතකොට විශාල ලෙස ඍණවන අතර ඩෙල්ටා W විශාල ඍණවන අතර ක්‍රියාවලිය ස්ථිරතාවී වන නිසා ඩෙල්ටා U ධන විය යුතුය. මෙයා මෙහෙම තලනකොට අභ්‍යන්තර ශක්තිය. කියන්නේ මෙතන මේ වායුන්ගේ තියෙන අභ්‍යන්තර ශක්තිය ධනාගයක්. නැත්නම් වැඩි වෙන්න ඕනේ. ඒකට පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනවා. අපි දන්නවනේ අභ්‍යන්තර ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමයි කියලා ගත්තානේ. ඒ කියන්නේ වායුවක අභ්‍යන්තර ශක්තිය රඳා පවතින චාලක ශක්තිය මත කියලා ගත්තා. එතකොට චාලක ශක්තිය රඳා පවතින්නේ නිරපේක්ෂ උෂ්ණත්වය මත කියලා ගත්තා. එතකොට මෙතන මේ වායු සම්පලය මත කාර්යයක් වෙද්දී මේ ස්ථිරතාවී එකක් නම් ඒ කියන්නේ ඩෙල්ටා W ඍණ නම් මේක මේ සමීකරණ බිඳුවට සමාන වෙන්න ඩෙල්ටා U ධන වෙන්න එපා. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන්න ඕනේ. අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ මේ අණු වල වායු අණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ අර E = 3/2 nRT සමීකරණයට අනුව චාලක ශක්තිය වැඩි වෙනවා නම් මේකේ නිරපේක්ෂ උෂ්ණත්වය නැත්නම් පද්ධතිය උෂ්ණත්වය ඉහළ යන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත ගන්නවා බැලුනයක් තුළ අන්තර්ගත වායු බැලුනෙන් ඉක්මනට පිට වීමේදී වාතයේ පරිමාව වැඩි වෙන නිසා වායුවේ උෂ්ණත්වය පහළ යයි. මේකේ අනිත් පැත්ත. දැන් මෙතන සංකෝචනයක් නෙවෙන්නේ. දැන් මෙතන වෙන්නේ ප්‍රසාරණයක්. දැන් මෙතන වායු ටිකක් තියෙනවා. ඒක කට ඇරියන් පස්සේ මේ තියෙන පරිමාවට වඩා ලොකු පරිමාවක් නේ ගන්නෙ. හරිද? ලොකු පරිමාවක් ගන්නවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා. මේ වායුව මගෙන් බාහිරට කාර්යයක් කරලා. හරිද? බාහිරට කාර්යයක් කරලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයේ ධන වෙලා. මේක ධන වුණොත් ස්ථිරතාවී නම් මේක ඍණ වෙන්න එපා. ඩෙල්ටා U ඍණ වෙන්න එපා. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම ඍණ වෙන්න ඕනේ. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම ඍණ වෙනවා කියන්නේ උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ. ඒකනේ අර බැලුම් බෝලයකින් වදින හුලන් ටික හීතලට දැනෙන්නේ. ඒවැ උෂ්ණත්වය අඩු වෙනවා ශනිකව බැලුම් බෝලයක කට අර ශනිකව ඇල්ලි කරලා වායු ටික එළියට නිකුත් කරාම ඒවා අපේ ඇඟේ වැදුනොත් එහෙම ඒක සීතලට දැනෙන්නේ ඒක. ස්ථිරතාවී ක්‍රියාවලියක් හින්දා. ඊට පස්සේ නියත පරිමා ඊට කලින් අපි දාන්න ඕනේ මේකෙත් අර බොයිල් නියමයේ වගේ සින්නයක් දාන්න පුළුවන්. හැබැයි බොයිල් නියමයේ දාන්නේ PV කියලානේ. PV = K කියලානේ අපි ගන්නෙ. මෙතන PV ගැමා = K කියලා තමයි මේ නියතයක් එන්නේ. PV ගැමා = K කියලා. ස්ථිරතාවී ක්‍රියාවලියේදී ඕනෑම අවස්ථාවක සාම්පලය තුළ පීඩනයේ පරිමාවයත් ගැමා වන බලයේ පීඩනයේ පරිමාවයේ ගැමා වන බලයේ ගුණිතය නියතයක් වෙනවා. හරිද? එතකොට අපිට දාන්න පුළුවන් මේ අවස්ථා දෙක අරන් මෙතන පීඩනයයි පරිමාවයේ ගැමාගයයි දන්නවනම් එතන P1 V1 ගැමා සමානයි මෙතන P2 V2 ගැමා කියලා. එහෙම ගන්න පුළුවන්. එතකොට මේ ගැමා කියන එක මොකක්ද කියලා ඉස්සරහට කියනවා ඊළඟට. මේ ගැමා කියන එක ගත්තාම මේ ගැමා එන්නේ වායු වල විශිෂ්ට තාපධාරිතා වර්ග දෙකක් තියෙනවා. අන්න ඒ අතර සම්බන්ධකින් තමයි මේ ගැමා කියන පදේ එන්නේ. එතකොට මේ විශිෂ්ට තාපධාරිතා දෙක තමයි වායුවක මොකද්ද? වායුවක මෞලික තාපධාරිතාවය අපි ගන්නවා එකක් ගන්නවා නියත පීඩනයේදී මෞලික තාපධාරිතාවය කියලා. අනික ගන්නවා නියත පරිමාවයේදී මෞලික තාපධාරිතාවය කියලා. එතකොට නියත පීඩනයේදී මෞලික තාපධාරිතාවය Cp, නියත පරිමාවයේ මෞලික තාපධාරිතාවය Cv,